සෙරිබ්‍රල් පෝල්සි එහෙම නැත්නම් මස්තිෂ්ක ආඝාතය කියන්නේ කුඩා දරුවන්ගේ මොළයට එහෙම නැත්නම් නොමේරූ මොළයට ඇතිවන හානියක් හේතුවෙන් චලනය, මාංශපේශී ශක්තිය සහ ඉරියව් වලට බලපාන රෝගී තත්වයක්. මෙය දරුවාගේ උපතට පෙර හෝ උපතේ වර්ධනයේදී අවුරුදු 2 වන තෙක් සිදුවන හානියක් නිසා ඇතිවෙන්න පුළුවන්. මෙයට හේතු විදිහට ගර්භණී සමයේදී මවට ඇතිවන ආසාදන, ඒ වගේම උපතේදී දරුවාට මොළයට නිසි පරිදි ඔක්සිජන් නොලැබීම, ඒ වගේම මොළයේ අසාමාන්‍ය වර්ධනය මෙයට හේතු වෙන්න පුළුවන්. අවදානම් සාධක විදිහට දරුවා නියමිත කාලයට පෙර බිහිවීම premature birth. එහෙම නැත්නම් දරුවාගේ උපත් බර අඩුවීම ගර්භණී සමයේ මවට ඇතිවන සෞඛ්‍ය ගැටලු මෙහි අවදානම වැඩි කරනවා. මෙය හඳුනාගන්නේ දරුවා නිසි කාලයේදී. උදාහරණයක් වශයෙන් මාස 3 වන විට දරුවාට හිස ඉහළට එසවීමට හැකිවීම, මාස 4-5 කාලයේදී දරුවාට තනිවම දෙපැත්තට පෙරලීමට හැකිවීම, මේ වගේ ක්‍රියාකාරකම් වල පසුබෑම් මෙම රෝගී තත්ත්වය නිසා ඇතිවෙන්න පුළුවන්. ඉතින් බෞද්ධ චිකිත්සාව තුළින් දරුවාට මෙම ක්‍රියාකාරකම් නැවත කරවීමට පුහුණුවක් ලබා දෙමින් දරුවාගේ මාංශපේශී ශක්තිමත් කර සන්ධි තදවීම වළක්වා දරුවාට වඩා ස්වාධීනව දෛනික කටයුතු කර ගැනීමට අවශ්‍ය පුහුණුව හැකියාව ලැබෙනවා. ඉතින් ඔබේ දරුවාත් මෙවැනි රෝගී තත්ත්වයකින් පීඩා විඳිනවා නම් පල්ස් ෆිසිය අප වෙත ඇමතුමක් ලබා දී බෞද්ධ චිකිත්සක ප්‍රතිකාර සඳහා වේලාව වෙන් කර ගන්න.